උපාධිධාරී රජයේ සේවයේ රස්සා හැමදාම එල්ලීලා පාරක් ගන්නයි කියලා ගොඩක් අය අහනවා. ඒ වගේම රැකියාවේදී උපාධිධාරී අරගලයක් වීඩියෝ එකක් දකින්න හැම වෙලේම කමෙන්ට් කරන ගොඩක් අය යන්නේ ඇයි මේගොල්ලෝ මේ රජයේ රස්සාවල් එල්ලීලා පාරක් ගන්න දඟලන්නේ? මේගොල්ලන්ට පුද්ගලික අංශයේ රස්සාවක් හොයාගන්න බැයිද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මෙන්න මේක. ඇත්තටම ගොඩක් අය නොදන්න දේ තමයි අද වෙනකොට 2025 වෙද්දී රජයේ විශ්වවිද්‍යාල වලින් එළියට එන උපාධිධාරීන්ට පුද්ගලික අංශයේ රැකියාව ලබා ගන්න තියෙන අපහසුව කොච්චරද කියන එක සහ පුද්ගලික අංශයේ තියෙන රැකියාව අවස්ථා රජයේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් එළියට එන උපාධිධාරීන්ගෙන් 120කටවත් හම්බෙන්නේ නැහැ සහ ඒගොල්ලෝ ඒවා ලබා දෙන්න කැමති නැහැ. ඒකට හේතුව රජයේ විශ්වවිද්‍යාල වලින් එළියට එන උපාධිධාරීන්ගේ තියෙන උපාධියේ ගුණාත්මක භාවය අඩුකමක් නෙවෙයි. අද වෙනකොට බිහි වෙලා තියෙන පුද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමාණය ඉහළ ගිහින් තියෙන එක සහ සියලුම පුද්ගලික විශ්වවිද්‍යාල පුද්ගලික ආයතනත් එක්ක ඒගොල්ලෝ එකඟතාවලට ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාල වලින් එළියට එන ශිෂ්‍යයා පුද්ගලික ප්‍රයිවට් සයිට් එකේ ජොබ් වලට පුද්ගලික විශ්වවිද්‍යාල වලින් එන උපාධිධාරීන්ව ගන්නවා කියලා. මේ දේත් එක රජයේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් එළියට එන උපාධිධාරීන්ට පුද්ගලික අංශයේ රැකියාව වලට යන්න තියෙන අවස්ථාව හැරිලා තියෙනවා. මේ දේ ගැන කීයෙන් කී දෙනාද හරියට දන්නේ? මේ රජයේ රැකියාව ඉල්ලන රජයේ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න උපාධිධාරීන් වෙනුවෙන් මොකද්ද රජයක් දියත් කරන වැඩපිළිවෙල? මොකද රජයේ සේවය ශක්තිමත් කරන්න බැඳෙන රජය ඒ වගේම තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් එළියට එන ශිෂ්‍යයා උපාධිධාරියා ගැන වක් කියන්නත් රජය බැඳිලා ඉන්නවා. එතකොට මේක පෙර ආණ්ඩුව වලට වඩා මේ ආණ්ඩුව පවතින කාලේ මේ ඉන්න රැකියාව විරහිත උපාධිධාරී පිරිස ඉතාම දැඩි ලෙස මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. මොකද මේ වෙද්දී පුද්ගලික විශ්වවිද්‍යාල ගොඩක් තියෙන හින්දා. රටේ තියෙන වසංගත තත්ත්වෙත් එක්ක රැකියාව අවස්ථා කොහොමත් අඩු වෙලා තියෙනවා. පුද්ගලික විශ්වවිද්‍යාල ගොඩනැගෙන තවත් රැකියාව අවස්ථා අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වර්තමානයේ වෙනකොට ඉන්න රැකියාව විරහිත උපාධිධාරියා කියන්නේ මාරම් පීඩනයක ඉන්න පිරිසක්. මේ පිරිසට සාධාරණ ඉෂ්ට කරන්න වර්තමාන රජය මොවුන් අපහසුතාවයට පත් නොකළ මොවුන් අවභාවිතා කරන්නේ නැතුව මොවුන් කප්පාදු කරන්නේ නැතුව රජය සාධනීය සාධාරණ ක්‍රියාමාර්ගයක් ගයි කියලා රැකියාව විරහිත සියලු දෙනාම අපේක්ෂා දල්වාගෙන බලා ඉන්නවා. ඔයාගේ අදහසත් මේ ගැන කමෙන්ට් එකකින් පළ කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක බලන ඕන කෙනෙක් ඔයාගේ කමෙන්ට් එකක් කියවලා අදහසක් ගයි මේ කතාවේ තියෙන යථාර්ථය මොකද්ද කියලා.